හරි ඉතින් අපි මේ යන්නේ කොහෙද දන්නවද? ආනකටා පන්සල තමයි අපි මේ බලන්න යන්නේ. යා ඉස්සරහට යනකො ඉතින් ඔය පිටිපස්සෙන් අපිට පේනව නේද ඔය වැවක්. ඔක වෙලා මේ ඔය ඇවිල්ලා ජලාශේ ඉබ්බන්කඩුවේ ජලාශේ. ඔන්න අපි දැනට ආවා. යන්කෝ ඉස්සරහට තව පොඩ්ඩක්. අපි මේ කියපුවාම පාට දෙයක් ගලවන්න දැන මොකද මිනිස්සු වැඩිනේ. පාට දෙයක් ගලවන්න තමයි හෙව්වේ. හරි. කොහොම හරි ඉතින් හොයාගත්තා පාට දෙයක් ගලවන්න තැනක්. ඉතින් එම ගලවලා අපි ඉතින් ගමනට තව තීරණ වුණා. ඉතින් පේස්ට් වෙන්න තියෙන්නේ. යා අපි ඉස්සරහට යන්කෝ. ඉස්සරහට යනකම් කතා කරමු. එතන ඔයාලා ඒක උපරාම බලන්නකෝ. අය මම හිතුවේ ඇත්තටම මම මේ පළවෙනි පාර මේ පන්සලට ආවේ මේ මං හිතුවේ පොඩ්ඩක් දුර තමයි නගින්න තියෙන්නේ කියලා. අන්තිමට බලන්න ගියපම පොඩ්ඩක් දුර නෙමෙයි සෑහෙන දුර නගින්න තිබ්බා. ඔයාලට පේනවා ඉතින්. පේනවා ඉතින් වැටුනොත් එහෙම ආයෙ ඉතින් කෑලි වහන්න හම්බෙන්නේ නැහැ. පේනවද? කොහොමද ලස්සනනේ. පේනවද නගින්න තියෙන කොහොමද කියලා. මේකයි මෙහෙමයි මම හිතුවේ ඔන්න ඕක මම හිතුවේ මේ මිනිස්සෙක් ඇත්තටම වැටුණා කියලා. නෑ බලාගෙන ගියපුවා මේක පිළිමයක් විතරයි. මම දැක්ක සුළුම සිද්ධිය. මේක මම දැක්කේ අහම්බෙන් හරිද? මේ ගල් දලකට වැහිලා. මම ඉතින් අර මේ ඇවිල්ලා බලවුවා. බලද්දි මේක අහම්බෙන් සෙට් උනේ මට. ඉතින් මම ඒකත් වීඩියෝ කරගත්තා. ඔය එහා පැත්තෙන් පේන්නේ ජලාශය. ජලාශය පේන්නේ. ආයෙ මොකුත් නෑ බලන්න. ඔය තියෙනනේ ජලාශය ඔය තියෙන. ඔය පේන්නේ ජලාශය. ඔය තියෙන ලොකු බුද්ධ ප්‍රතිමාව. ඕක ඈතට පේනවා බුද්ධ ප්‍රතිමාව. ඔය ඇවිල්ලා වෙන හතේ නාගේ තමයි මම හිතන විදියට මේ ඉතින් මේ පන්සලේ තියෙන චෛත්‍යය මේ උඩට මේ පේන විදිය චෛත්‍යය හරියද අපි උඩින් ඉන්නේ චෛත්‍යය තියෙන පල්ලෙය උඩට පේන විදිය තමයි මේ චෛත්‍යය පේනවනේ වටපිටාව අපි සෑහෙන උඩකින් මේ ඉන්නේ ඔය තියෙන දේවාලය මචං දේවාලෙට අපි ගියා ඔය දේවාලේ තියෙන්නේ මේ විෂ්ණු දේවාලය වෙන්න ඕනේ විෂ්ණු දේවාලේ වෙන්න ඕනේ අපිට තිල් මේකක් තිබ්බ මම නම් දන්නේ නැහැ මේ මොකද්ද මේ තියන්නේ කියලා අපි ඉතින් පල්ලෙහාට බැස්සා පල්ලෙහාට බැලලා අලියෙක් ඉන්නවා හරිද අර ඔයාලට මතකද මේ ඔය ගන්ටාරේ ගහන්න තියෙන හරි මට මතක් වුණා සිරිපාදෙත් ඔහම ආපු වාර ගන්න ගහන්න තියෙන මං හිතන්නේ මේකෙත් ඒ වගේ වෙන්නේ මම එකයි ගැව්වේ දන්නේ නැති නිසා මං හිතන්නේ එහෙම වෙන්න ඕන ඔය වටපිටාව බලන්න කොහොමද ලස්සන කියලා ඉතින් අපිට බලන්න කියලා සාහිත්‍ය ඔන්න චෛත්‍ය බිමට පේන ඉතින් ඔය ජලාශේ පෙන්වන්න දෙයක් තියෙන ඉන්නකෝ ඔයාලට පෙන්වන්න ඒක තාම පේනවනේ අපි මේ ඉන්නේ සෑහෙන උඩකින් උඩ තමයි ඉන්නේ ඔන්න ඔයාලට පෙන්වන්න හදාගත්ත දේ සෝලාර් පැනල් සෙට් එකක් මම ඇත්තටම මේ ජලාශය බලන්න මේ ඇවිල්ලා මම හිතන්නේ පස්සක තවුසන්ට දහම් දේශන එක වෙන්න ඕනේ මේ ඔව් ඒක තමයි ඒක මේ නම් කවුද දන්නේ මම ඒක නම් කවුද මේ කවුද දන්නේ මේ තියෙන දේවල් ටික වීඩියෝ කරගත්තා මේක ඇවිල්ලා මම හිතන්නේ මේ දරුව දන් දෙන එක අර මොකද්ද විස්සංච ජාතකයේනේ විස්සංච ජාතකයේ දරුව දන් දෙන එක වෙන්න ඕනේ මේ මට මතක විදියට ඔව් ඒක තමයි විස්සංච ජාතකයේ දරුව දන් දෙන එක තමයි මේ පිළිම විදියට අඹලා තියෙන්නේ
මේ ඇවිල්ලා මේ ලොකු පාත්‍රයක මේ බෝධියක් හදලා බෝගහක් ඒක කන්ද උඩම හදලා තියෙන්නේ. ඔය ඉතින් ළමයාට ඉතින් පයි බහැලා යන්න ඕන කිව්වා. ඉතින් එයා බහැලා යනවා. මේ මචං මේ ඇවිල්ලා මට මතක විදියට මේ චෛත්‍ය ඇතුලේ ගර්භය ඇතුලේ අර මම චෛත්‍ය පෙන්නන ඒ චෛත්‍ය ඇතුලේ මං දැන් විදියට ඒ දිව්‍ය ලෝකයකට ගියා වගේ තමයි. බලන්න ගොඩක් දේවල් තියෙනවා. මේ තියෙන මේ පොඩි චෛත්‍ය. මේ පොඩි චෛත්‍ය ඇතුලේ මචං මේ තියෙනවා මේ ධාතු. ඉන්නකො මම ළඟට ගිහිල්ලා පෙන්නන්න. ඕන්න ඇහැ තියලා බලන්න තියෙන ධාතු. අන්න ඔයාලට පේනවද දන්නේ නැහැ ධාතු. චුට්ටක් අබෑටයක් වගේ ධාතු තියෙන්නේ. බලන්න ඔයාලට පේනවද දන්නේ නැහැ. ඉතින් ඒක බලලා ඉවරයි. දැන් ඉතින් බහින්න යන්නේ. දැන් බහින්න තමයි යන්න වෙන්නේ. මොන සෝලාර් පැනල් සෙට් එක ළඟටම අරන් පෙන්නලා තින්නේ. ඕක ලොකුයි. මේ මම දැනගත්ත විදියට වැවටම ගහන්න කියලා තියෙන සෝලාර් පැනල් සෙට් එකේ ගහන්න දීලා නැහැ. මොකද දීවරේ ඉන්නවනේ. ඒකින්ද අපි දැන් බහින ගමන් ඉන්නේ. අපි අතන සෙනගින්දා වෙන පාරකින් බැස්සේ. ඒ කියන්නේ ඔයාලට සිරිපාදේ ගිහිල්ලා තියෙනවනේ සිරිපාදෙත් වෙන පාරකින් බහින්න තියෙනවනේ. ආන් ඒ වගේ තමයි. පාරවල් ගොඩක් තියෙනවා මේකෙත් බහින්න. දෙපැත්ත. පරණ පාර සහ අලුත් පාර. පේනවනේ සෙනග. ඔය බත් පොලිමක් බත් කන්න ඇවිල්ලා බත් පොලිමක් ඔය. ඉතින් සෙනග වැඩි හින්දා අපි නම් බත් කන්න ගියේ නෑ. ඊට පස්සේ අපි ගියා ඉතින් අමතකලා හිටියේ බාට් දෙක. ආයේ බාට් දෙක දාගන්න ආවා. බාට් දෙක දාගෙන එහෙම ආයෙ ගියේ ඔයද වොස්රූම් එකට. හැබැයි වොස්රූම් එකට ගියාට පස්සේ අන්න දැක්කද වෙන තැන් වල නම් සල්ලි එකතු කරනවානේ. මේ තැන අපිට කැමති ගාණක් දාන්න පුළුවන්. ඊට පස්සේ අපි පොඩි එක්කෙනාට සෙල්ලම් බඩුවක් අරගෙන සෙල්ලම් බඩුව දාලා ඔන්න ජලාශය නම් බලන්න ගියේ නෑ. වෙලාව තිබ්බේ නැති නිසා. ඉතින් ඒකත් බලලා අපි දැන් ඔය ඉතින් යන්න යන්නේ. එහෙනම් ඉතින් ඊළඟ සතියේ තව වීඩියෝ එකකින් සෙට් වෙමු. එහෙනම් බායි. පරිස්සමෙන් ඉන්න.